වාසනාවන්ත පින්බර සැන්දෑවක් වේවා. සෙනෙහසේ නවාතන ඉමෝ සමූහයට මේ පින්බර සැන්දෑවේ ඔබ හා එකමුතු වෙමින් අප සූදානම් වෙනවා සෙනෙහබර අම්මාගෙන පින්බර තාත්තාගෙන ඔබට කවියෙන් විරිඳුවෙන් අලංකෘත වූ පූජනීය වූ මව්පිය වන්දනා වැඩසටහනක් සිදු කිරීමට අද දින ජන්මදිනය සමරන මල්ෂා ශෞරියට ආශිර්වාද කිරීමෙහි පරම පවිත්‍ර චේතනාව හදවතේ මුදුන්පත් කර ගනිමින් මල්ෂා ශෞරියගේ ආදරණීය මෑණියන් වන ඉන්ද්‍රාණී රම්‍යලතා අම්මාට ආදරණීය පියතුමා වන පී.ඩී. ගුණවර්ධන තාත්තාට ආශිර්වාද කිරීමත් මූලික කර ගනිමින් මේ උදාාරතර වැඩසටහන පවත්වන්නටයි අප සූදානම. ඒ වගේම සිහිපත් කළ යුතුයි සෙනෙහසේ නවාතැන ඉමු සමූහයට නිරන්තරයෙන් ලෙන්ගතුව කටයුතු කරන මේ සෑම වැඩසටහනකටම බොහොම ඌමනාවෙන් සමන්පත් යොමු කරන ආශිර්වාද යොමු කරන 22 වන සහ 23 වන උපන්දිනය සමරන සමනලී සහ චමෝදී යන සොහොයුරියන් දෙදෙනාටත් ආශිර්වාද කිරීමේ චේතනාවත් මූලික කර ගනිමි. අම්මා යන ලෞතර පදවියට සුදුසුකම්ලත් පූජනීය උත්තමාවිය පිළිබඳව තාත්තා නම් මතු බුදුවන ආදරේ වීරයා පිළිබඳවත් මේ කවි බණ සුගැයුම මේ කවිවිරිඳු සුසංයෝගය ඔබේ මනසට සුවපත් භාවයක් අර්ථකථනයක් ලබා දෙනවා නියතයි. දිතනී කිරි හොවා පිදු අම්මාට ලයේ සෙනෙහස් නවාතැන තුල ගුණ ගිය ගයි ඒ ගුණ සුවඳ තාමත් කැනී මඩලේ තියේ මව්පිය වරුන් පමනකි යම නිවන් ගියේ ඒ මව්පිය ගුණය සිහි කර හැන්දෑවේ කවි කර ගයාසී පද කවි වරුණාවේ දසතට මියුරු සදාහම් කවි හඬ පාවේ හිමි සඳ වඩම්මන්නයි කවි යෙකුවාවේ මේ උදාර පින්කම සාර්ථක කරවා ගන්නට අප සමග බොහොම ලෙන්ගතුව කටයුතු කරන ලක්දිව පුරා සදහම් චාරිකාවේ යෙදෙමින් ආශිර්වාද අබතෙල් පහන් පූජාව තුළින් ලක්දිව සහ ලොව පුරා රටවල් ගණනාවකට වැඩම කරවමින් සුවහසක් හදවත් සනසාලු මාතර මන්තින්ද මහා පිරිවෙන් විහාරවාසී මාතර මන්දින්ද මහා පිරිවෙනේ ආචාර්යවර කාව්‍යශ්‍රී කාව්‍ය පූජ්‍ය පෙල්වත්තේ කුසල ධම්ම අපේ පණ්ඩිත හාමුදුරුවනේ අප කෙරෙහි අනුකම්පාවෙන් මේ මොහොතට වැඩම කරමින් අපි ඔබ වහන්සේට ආරාධනා කරනවා සවන් දෙන දහසක් දුර ඈත රටවල සිටින
අපේම කල්යාණ මිතුරන්ට අපේම මව්පියන්ට අම්මාගේ තාත්තාගේ ගුණ සමුදාය මැනවින් සදහම් දේශනාවක් අනුසාරයෙන් කියා දෙන්නට අවසරයි පින්වන්ත අපේ හාමුදුරුවනේ. විරාති වීර ත්‍රිලෝක්‍ය පූජ්‍ය සකල ලෝක නන්දනා බ්‍රහ්මාති බ්‍රහ්ම දේවාති දේව ලෝකාග්‍රපාද වන්දනා ලෝකාග්‍රපාද වන්දනා ලෝකාග්‍රපාද වන්දනා මේරුගිරාම්බර සාදිස සත්ධර්ම මාකුට රංජනා ධර්මාදිරාජ සුවාසුබාල පුඤ්ඤාග්‍රසිතිනි වන්දනා පුඤ්ඤාග්‍රසිතිනි වන්දනා පුඤ්ඤාග්‍රසිතිනි වන්දනා සන්තාන ද්වීප පුඤ්ඤවන්ත මනහාර ශ්‍රීනි සෝබනා සංඝාදිරාජ සුපටිපන්න පුඤ්ඤාග්‍රසිතිනි වන්දනා පුඤ්ඤාග්‍රසිතිනි වන්දනා පුඤ්ඤාග්‍රසිතිනි වන්දනා බ්‍රහ්මාති මාතා පිතරෝ පුබ්බා චරියාති වුච්චරේ බ්‍රහ්මාති මාතා පිතරෝ පුබ්බා චරියාති වුච්චරේ. සදහැබර කාරුණික වාසනාවන්ත පින්වතුනි, පින්වත් හැම දෙනාම බොහෝම ශ්‍රද්ධාවකින් ගෞරවයකින් යුක්තව සෙනෙහසේ නවාතන ඉමෝ සමූහයට ගොඩවැදිලා බොහෝමත් වටින වැදගත් ධර්ම දානමය පින්කමකට සහභාගී වෙන්නටයි සූදානම් වන්නේ. කොරියාව රටේ ජීවත් වන අපේ වසන්ත අයියා බොහෝම ශ්‍රද්ධාවකින් අපිට මේ පින්කමට ආරාධනා කළ එතුමා නිරන්තරයෙන් ඉමෝ ජාලාව තුළ මෙවැනි ධර්මදානමය පින්කම් වලට මූලිකත්වය අරගෙන සංවිධාන කටයුතු සිද්ධ කරමින් ලෝකෙ පුරා ඉන්න පින්වතුන්ට දහම් පිපාසාව සංසිඳුවා ගන්නට ඒ ධර්මදානමය පින්කම වෙනුවෙන් වෙහෙස මහන්සි වෙන කැපවෙන අපිටත් බොහෝ සෙයින් ආදරය කරන කල්යාණ මිත්‍රයෙක් ඔබතුමාගේ ආරාධනාව ඇතුව අද මේ මහා පින්කමට ආරාධනා කරමින් ලෝකෙ පුරා ඈත රටවල ඉන්න පින්වතුන් හැමෝම එකතු කරගෙන සූදානම් වන්නේ අම්මගේ වටිනකම,
තාත්තගේ වටිනකම පිළිබඳව උතුම් මාපිය වන්දනා වැඩසටහන සිද්ධ කරන්නට මේ පින්කමේ මූලික අරමුණ සහ බලාපොරොත්තුව සෙනෙහසේ නවාතන ඉමෝ සමූහයට ගොඩ වෙදිච්ච පින්වතුන් හැමෝටම මේ ධර්ම දානමය පින්කම ලබා දීලා පින්කමේ දායකත්වයේ දරන ඇඩ්මින් මඩුල්ලේ පින්වතුන්ට ආශිර්වාද ප්‍රාර්ථනා කරන්නටත් ඒ වගේම පින්කමේ මූලික අරමුණ වන අද ජන්මදිනය සමරන මල්සා සහෝදරියට නිදුක්භාවය නිරෝගීභාවය චිරජීවනය ප්‍රාර්ථනා කරන්නට එවැගේම මල්සා සහෝදරියගේ මෑණියන් වන චන්ද්‍රානි රමලතා මෑණියන් වහන්සේටත් පියාණන් වන පී.ඩී. ගුණවර්ධන පියාණන් වහන්සේට නිදුක් භව නිරෝගී භව චිරජීවනය ප්‍රාර්ථනා කරන්නට සහ 22 23 දින උපන්දිනය සමරන සමනලී සහ චමෝදි යන සහෝදර සහෝදරියන්ට නිදුක් භාවය නිරෝගී භාවය චිරජීවනය ප්‍රාර්ථනා කරන්න සහ මේ මහා පින්කම වෙනුවෙන් සවන්පත් යොමු කරන සමූහයේ සමාජික පින්වතුන්ටත් ලෝකෙ පුරා ඈත රටවල ජීවත් වන පින්වතුන්ටත් නිදුක් භව නිරෝගී භව චිරජීවනය ප්‍රාර්ථනා කරන්න කියන මෙන්න මේ අරමුණු අභිලාෂයන් හදවතේ තියාගෙන පින්වන්ත අම්මා ගැන පින්වන්ත තාත්තා ගැන මෙලෙසින් උතුම් මාපිය වන්දනා වැඩසටහන ආරම්භ කරමු. හැමෝටම ආරාධනා කරනවා පින්සිට පෙරදරිව සවන්පත් යොමාගෙන මේ මහා පින්කම වෙනුවෙන් සහභාගී වන්න කියලා. පාපුවට තොරලු කරගෙන තාන පුඩු ආගට සුදු කෙරේ බින්දු හොවා දෙතොලින් හදවතට ශක්තිය පෙවූ ඇට මාසලේ බින්දුවලට අම්මා බුදු කෙනෙකි හදවත් පන්සලට ආතපාය ආතගගා ලස්සන කරපු තරම් හිස ආතගගා නැලවිලෙගී ගායපු තරම් දෙපායින් නැගී ඉන්නට වාර දීපු තරම් මතකයි අම්මේ අම්මා දුක් විඳපු තරම් දුක් කරදර මැදින් ජීවන කතාවේ අප්පච්චිගේ ලාය මඩලම සිනාවේ සාන්දටත් සිසිල ඉර එලියයි ගෙනාවේ පියවරු සිටින ගෙපැලම වාසනාවේ ගැහැණියකට ලෝවේ උත්තම පාලය පුදා දෙවියෙකු වගේ ආලෝකය
ගේනේ සාදා දහඩිය කාඳුළු මහා පොළවට වැඩිය මුදා අප්පච්චි ලොවම ඇති දැඩි කරයි හදා. පින්වත්නි, සිද්ධාර්ථ කුමාරයා ඉපදිලා දවස් 7න් මහාමායා දේවිය කලුරිය කරනවා. මහාමායා දේවිය කලුරිය කළාට පස්සේ කුමාරයා හදාගන්නේ මහා ප්‍රජාපති දේවිය. පින්වතුනි, මහා ප්‍රජාපති දේවියට බැරි වුණා සිද්ධාර්ථ කුමාරයා තමන්ගේ කුසේ තියාගෙන මේ ලෝකෙට බිහි කරන්න. නමුත් කුසින් බිහි කරපු අම්මා කෙනෙක් වගේ සිද්ධාර්ථ කුමාරයාට අප්‍රමාණ සෙනෙහසක් ලබා දෙමින් මහා ප්‍රජාපති දේවිය සිද්ධාර්ථ කුමාරයා රැක බලාගත්තා. අන්තිමේ මහා ප්‍රජාපතියත් මේ උතුම් ගෞතම ශාසනය තුල පැවිදි වෙලා රහත් භාවයට පත් වෙලා පිරිනිවන් පානවා. මහා ප්‍රජාපති තෙරණිය පිරිනිවන් පෑවට පස්සේ අපේ ලෞතුරා බුදුරජාණන් වහන්සේගේ මූලිකත්වයෙන් අම්මගේ ආදාහන පූජෝත්සවය සිද්ධ කරලා අම්මගේ දේහය දවල ඉවර වුණාට පස්සේ තමන් දාන වළඳන පාත්‍රය අරගෙන බුදුහාමුදුරුවෝ තමන් හදපු සුළු අම්මගේ භස්මාවශේෂ ටික පාත්‍රයේ තැන්පත් කරගෙන මුළු ලෝකෙටම කියනවා පින්වන්ත අම්මා කෙනෙක්ගේ වටිනකම මේ ලෝකේ වචන කරන්න පුළුවන් කමක් නැහැ කියලා. අද ඉමෝ ජාලයට එකතු වෙලා මේ උතුම් මාපිය වන්දනා වැඩසටහන සිද්ධ කරන ශ්‍රවණය කරන පින්වන්ත අම්මේ, ඔබ දන්නව ඇති ඔබේ දරුවෝ, සැමියා, අම්මා තාත්තා, සහෝදර සහෝදරියෝ තමන් ඉපදිච්ච මව් රට සියල්ලක්ම අතහැරලා දුර ඈත රටකට ගිහිල්ලා හරියට කුසට ආහාරයක් නැතට නින්දක් නැතිව ජීවිතේ අප්‍රමාණ වචන කරන්න බැරි තරම් දුක් විඳිමින් රැකියා කරලා සල්ලි හොයන්නේ කවුරු වෙනුවෙන්ද කියලා. මේ හැම අම්මා කෙනෙක්ගෙම ඇහුවොත් හැම අම්මා කෙනෙක්ම කියනවා හාමුදුරුවනේ දුර ඈත රටකට ඇවිල්ලා ජීවිතේ මේ තරම් දුක් විඳින්නේ දරුවන්ගේ ලෝකෙ ලස්සන කරන්න කියලා. කුසට කලලයක් විදිහට දරුවෝ ආපු දවසේ ඉඳලා අම්මේ ඔබ ජීවිතේ මොනතරම් දුක් විඳද? දසමසක් දරුවා කුසේ තියන් ඉද්දි කොච්චර බඩගිනි තිබුණත් අම්මා බඩ පිරෙන්න බත් වේලක් කෑවේ නෑ. කුසේ ඉන්න දරු පැටියට කරදරයක් වේ කියලා. මිරිස් රහට කෑම වේලක් කෑවේ නෑ කුසේ ඉන්න මගේ දරු පැටියට දැවිල්ල හැදෙයි කියලා. එහෙමයි පින්වත්නි මේ ලෝකේ අම්මලා දරුවන් වෙනුවෙන් ජීවිතේ කැප කරේ. සමහර දවසට ගෙදර වෙන බත් ටික දරුවන්ට කණ්ඩ දීලා ඇල් වතුර ටිකෙන් බඩ පුරවගත්ත අම්මලා සමහර දවසට ගෙදර වෙන බත් ටිකෙන් දරුවගේ බඩ පුරවලා දන් කොඩ ටික හූරගෙන කාලා බඩ පුරවගෙන දරුවන්ගේ ලෝකේ ලස්සන කළේ අම්මලා. ඒ නිසායි ලෞතුරා බුදුහාමුදුරුවෝ බුද්ධෝවිය මාතා අම්ම සමාන කළා බුදු කෙනෙකුට. අවුරුදු 100ක් අම්ම කරමත තියාගෙන හැම දෙයක්ම දීලා සැලකුවත් අම්මගෙන් බීපු කිරි බින්දුවක ණය ගෙවන්න සංසාරේ කවදාකවත් පුළුවන් කමක් නැහැ කිව්වා පින්වතුනි. අපි දන්නවා වර්තමාන සමාජයේ අම්මව මහපාරට දාන, මහලු මඩමට දාන, අම්මට උඹ බම් බොලන් කියලා කතා කරන, ඒ විතරක් නෙවෙයි දරුවන්ගේ අතින් අම්මව ඝාතනය කරන පෞකාර දරුවෝ ඉන්න සමාජයක ඔබ ඔබේ අම්මට සලකනවද? ගොඩක් දරුවන්ට අම්මා ජීවත් වෙලා ඉන්නකොට අම්මගේ වටිනකම දැනෙන්නේ නැහැ. අම්මා නැති වුණාම දැනෙනවා. අම්මා දීපු ආදරය, අම්මා දීපු සෙනෙහස,
අම්මා දීපු රැකවරණය ලබන්න මේ ලෝකෙ වෙන කාගෙන්වත් පුළුවන් කමක් නැහැ කියලා පින්වතුනි. මේ ලෝකෙ කොච්චර තාක්ෂණය දියුණු වුණත් රතු පාට ලේ සුදු පාට කිරි කරන්න කාටවත් පුළුවන් කමක් නැහැ. මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා මේ සිව්ගුණය මේ ලෝකෙ තියෙන්නේ අම්මා කෙනෙකුටයි බුදු කෙනෙකුටයි විතරයි පින්වත්නි. එනිසා මම බොහෝම ගෞරවයෙන් කාව්‍ය විශාරද මගේ කල්යාණ මිත්‍ර තෙලිජ්ජවිල අසංක කාම්කානම්ගේ කිවිඳුන්ට ආරාධනා කරනවා සෙනෙහසේ නවාතන යමෝ සමූහයට ගොඩ වැදිලා මේ උතුම් මාපිය වන්දනා වැඩසටහන ශ්‍රවණය කරන පින්වන්ත ඔබට අම්මගේ වටිනකම තාත්තගේ වටිනකම පිළිබඳව විරුදුවෙන් පහදන්නට මෙලෙසින් ආරාධනා කරනවා. සෙනෙහසේ නවාතැන ඊමෝ සමූහය අම්මාගේ ගුණයත් සමග අම්මාගේ වටිනාකමත් සමග අම්මාගේ ආදරණීයත්වයත් සමග බැඳුණු මේ පින්බර ස්වාමී සෝදානම අම්මාගේ ගුණය ඔබට ගායනා කරන්නට. ගතේ රාතුලේ හිතේ හයින් දරුවනට නිතේ කෙරි කෙරු පනට පනදී ළඟින් හිඳෙමින් ආදරේ ගුණ එක් කෙරෝ සුනිරගිර පාරදනාවිලසින් සෙනෙහසිතොවිලිස දැරෝ මවුවරුන් මයිලොවේ මතු දෙන සසරදින නාබුදුවරෝ මවුවරුන් මයි ලොවේ මතු දින සසර දින නාබුදුවරෝ දෝපුතුන් රාජවරුන් කරනට ජීවිතය නීති කැප කෙරෝ නැන පහන් වීදුවාලන තුරු සිප් සතර උවහුරු කෙරෝ කොතැන උන්නත් සේවන සදමින් සිතේ බිය සැක දුරු කෙරෝ වනස්පතිරුක් මාඩලු සේමයි පෙරුම් පුරනාමව්වරු වනස්පතිරුක් මාඩලු සේමයි පෙරුම් පුරනාමව්වරු සඳ සෙසෙල පාරනාසිලෙල් ලතෙත් ගුණදම් සිත දැරෝ මද පවන සේගතම සනසා සිරස පිරිමැදි පිවිතුරු නිබාන්ධ ඔවදාන් සිතේ රැඳවෝ පරනාතුරු සුරාගුරු ලොවම නලවන රිද්මයක් මයි පිරුම් පුරනාමව්වරු ලොවම නලවන රිද්මයක් මයි පෙරුම් පුරනාමව්වරු
මව්වරු නොලැබ නිදිසුව දරුවන ගිලොව දිවාරය දෙක සැරිසැරු දරා කුසගිනි කුසේ ඉපදුණු දුපුතුන් සවිමත් කිරු විසාකාවක් විලස හිඳිමින් සුරලොවක සුව මතු කෙරු මව්වරුන් මයිලොවේ කවදත් දරුවන්ගේ ලොව සඳහිරෝ මව්වරුන් මයිලොවේ කවදත් දරුවන්ගේ ලොව සඳහිරෝ දරුවනට දරුවන්ට නොපෙනෙනා විලසින් නිතේ කඳුලැල් හිර කෙරෝ නිල්ල නිල නාකෙත් න්‍යායසේ හිතට සැනසුම මතු කෙරෝ මල් පිපියන වසන්තයමෙන් දිවි මගම පිරිපුන් කෙරෝ සසර නැවතත් මුණ ගැසේවා බෝසතුන් මින් මව්වරු සසර නැවතත් මුණ ගැසේවා බෝසතුන් මින් මව්වරු සන්තානගත වේදනාවන් සිනී පවනින් පහකෙරෝ නොමැත යන කිසේවාදන් නොකියා සියලු සම්පත් ලංකිරූ හිත්විලේ පිපි මාලක් විලසෙන් සුවඳ හමනාසුමිතුරු සසර පැතුමක අරුමයක් මයි දරුවන්ගේ ලොව මව්වරු සසර පැතුමක අරුමයක් මයි දරුවන්ගේ ලොව මව්වරු දයාදියරෙන් තෙමා සිතුවිලි සරසවිගේ ගත ගුණ දැරෝ මහබඹුන් ලොව මවන්නට පෙර ලොව මවාදුන් පිවිතුරු දරුවනට තම හුස්ම පොදසේ දැනෙන විලසින් පින්කෙරෝ ගයාහිස බෝ මැඩෙහි බුදුවෙති අපි හැමෝගෙම මව්වරු ගයාහිස බෝ මැඩෙහි බුදුවෙති අපි හැමෝගෙම මව්වරු සෙනෙහසේ නැවැතුම් පෙළට අද කුසල දම් සඳ වැඩම වාගෙන උතුම් මව්ගුණ කිව්ව විලසෙන් පියාණන් ගැන සවන් දීගෙන
තාත්තගේ ඇති ගුණය පහදනු අපේ හිමි සඳ පිදුම් දීගෙන ඔබට ඇරයුම් සාදුකාරය දෙන්න දෑත් මුදුන් දීගෙන ඔබට ඇරයුම් තාත්තගේ ගැන සවන් දෙමුවත් මුදුන් දීගෙන. ආදරණීය තාත්තාගේ ගුණය සෙනෙහසේ නවාතන නවාතැන් පොලේදී ඔබට දේශනා කරන්නට මේ වන්දනීය ආරාධනය අතිපූජනීය ගෞරවනීය පැල්වත්තේ කුසල ධම්ම අපේ හාමුදුරුවන් වහන්සේ ඔබ වහන්සේටයි. සීනාසෙන්න පාරතැනු දුක ඔසුලාගෙන දරාගන්න කියාදීපු අප්පච්චි පන මගේ ලෝකෙ වීරයහනේ මතු බුදුවනු මැන ඔබේ පාමුල පියානනේ තබා වන්දිමු දන ඇසට නින්ද ඇතිව නොවෙලු මා හැදුවේ පියා කුසට ආහාර ඇතිව නොවෙලු මා හැදුවේ පියා කායට නියම සැප නොගෙනලු මා හැදුවේ පියා මෙතේ බුදුන් පාමුලදී නිවන් දකින් පියා. අම්මා වගේ දස මසක් කුසේ තියාගෙන දරුවෝ මේ ලෝකයට බිහි කරන්න බැරි වුණාට රතු පාටලේ සුදු පාට කිරි කරලා දරුවන්ට පොවන්න බුදු තාත්තට බැරි වුණාට අම්මගේ ආදරේ ළඟ තාත්තගේ ආදරය කවදාවත් පරාද වුණේ නෑ. ඒ නිසයි ලෞතර බුදුමවින් වදාලේ බුද්ධෝවිය පිතා තාත්තත් සමාන කලා මේ ලෝකෙ බුදු කෙනෙකුට. අවුරුදු 100ක් තාත්තා කරමත තියාගෙන හැම දෙයක්ම දීලා සැලකුවත් තාත්තගෙන් වැටිච්ච දහඩේ කඳුළුවල ණය ගෙවන්න කවදාකවත් පුළුවන්කමක් නෑ කිව්වා. කහට කෝප්පෙන් ඇල් වතුර ටිකෙන් බඩ පුරවගෙන දරුවන්ගේ ලෝකෙ ලස්සන කළේ තාත්තා හැමදාම මුළු ජීවිතේම දුක් වේදනා විඳ විඳ දරුවෝ වෙනුවෙන්ම ජීවිතේ කැප කළේ තාත්තා. ඒ තාත්තගේ සෙනෙහසට මේ ලෝකේ වචන ඇත්තේ නෑ. අද සෙනෙහසේ නවාතන ඉමෝ සමූහයට ගොඩ වැදිලා මේ උතුම් දේශනාව ශ්‍රවණය කරන පින්වන්ත පියවරු දන්නවා ඇයි රටකට ආවේ කියලා. තමන්ගේ බිරිඳ දරුවෝ අම්මා තාත්තා සහෝදර සහෝදරියෝ යාළුවෝ හැමදේම අතහැරලා දුර ඈත රටකට ඇවිල්ලා ජීවිතේ අප්‍රමාණ දුක් විඳින්නේ තමන්ගේ දරුවන්ගේ ලෝකෙ ලස්සන කරන්න. ඔබ කොච්චර සල්ලි හම්බ කළත් හරියට බත් වේලක් කන්නේ නැතිව ආස දෙයක් ගන්න නැතිව දරුවන්ගේ ලෝකෙ ලස්සන කරන්න මොනතරම් දුක් විඳිනවද? ඒ නිසා වෙන්මයි තාත්තා බුදු කෙනෙක්ට සමාන කළේ.
තාත්තගේ සෙනෙහස වචන කරන්න පුළුවන්කමක් නෑ. කුසට නොකා දරුවන්ගේ බඩ පුරවපු, නෙතට නින්දක් නැතිව දරුවන් වෙනුවෙන්ම ජීවිතේ කැප කරපු, මුළු ලෝකයේම දරුවන් වෙනුවෙන් දන් දීලා වයසට ගියපු අහිංසක තාත්තගේ සෙනෙහස පිළිබඳව විරුඳුවෙන් ඔබට ඔබේ හදවතට කතා කරන්නට බොහෝම ගෞරවයකින් ආරාධනා කරනවා. මගේ කල්යාණ මිත්‍ර තෙලිජ්ජවිල අසංක කංකානම්ගේ කිවිඳුට මෙතැන් සිට අහමු තාත්තගේ සෙනෙහස පිළිබඳව. තාත්තා කෙනෙක් දරුවන් වෙනුවෙන් ජීවිතේ කොච්චර දුක් විඳද, තාත්තා කෙනෙක් වෙනුවෙන්, තාත්තා කෙනෙක් දරුවන් වෙනුවෙන් ජීවිතේ මොනතරම් කැපකිරීම කළාද කියලා මෙතැන් සිට අපි අහමු. බුදුන්ට සමාන කළ පින්වන්ත පදවියට ආදරණීය පියතුමාගේ ගුණ ගයන්න මෙලෙසින් ආරාධනා කරනවා. තෙලිජ්ජවිල අසංක කාංකානම්ගේ කිවිඳුන්ට මේ කවියෙන් පසුව. රැකවරණයට සමවිට සිටි පියාණෙනි, දිවරෑ මුරට සිටියෙත් ඇති දයාවෙනි, විඳී දුක් නිමක් නැත දුක් මැද සිනාසුනි, නිවන් දකිනු මැන ආදර පියාණෙනි, නිවන් දකිනු මැන ආදර පියාණෙනි. අත පය අත ගගා ලස්සන කරපු තරම්, හිස අත ගගා නැලවිලි ගී ගයපු තරම්, දෙපායින් නැගී ඉන්නට අතදීපු තරම්, මතකයි තාත්තේ නුඹ දුක් විඳපු තරම්, මතකයි තාත්තේ නුඹ දුක් විඳපු තරම්, මතකයි තාත්තේ නුඹ දුක් විඳපු තරම්. ආදරණීය තාත්තාගේ ගුණ සමුදාය ඔබේ සවන් පත්තකට එකතු කරමින් තාත්තාගේ වටිනාකම දහම්සරයෙන් සවන් දුන්නාසේම කවියෙන්ද බිරිඳුවෙන්ද උතුම් පියගුණ ගායනා කරන්නට අවසරයි. පායනාහිරු කිරණ සීමයි තේජසින් ගුණ දැරුපියා, හිරු නිස්සරු නිසාරු බව මෙමට පෙන්වා යහපතේද ඌපියා. මහා සයුරට වඩා දරු දුක
හද පතුලේ රැඳ වූ පියා ජාති ජාතිත් පතමි බව මග මගේ වේ ආදර පියා ජාති ජාතිත් පතමි බව මග මගේ වෙයි ආදර පියා නිතින් නොහඬා සිතින් හඬනා නොසැලෙනා මහමෙර පියා බතින් බුලතින් නිවස සරුකොට කුසේගින්දර නිව්පියා සොඳුරු වස්දාඩුරාවයක් සේ අපව අමතාලන පියා මෙතේ බෝසත් ළඟදී නිවනින් නිවේවාදර ප්‍රියා මෙතේ බෝසත් ළඟදී නිවනින් නිවේවා ආදර පියා නැත නොමැත යනවදන්නු කියා සැම සැපත ලැබදුන් පියා හිත නිවන භාවනාවක් මෙන් තුන් සිතම සැනසූ පියා හදවතේ මුදිතාවේ හසරැල් නිබඳ පුබුදන ලද පියා මෙමට නිල්වන්නාස වාගෙයි මගේ ආදර බර පියා මෙමට නිල්වන්නාස වාගෙයි මගේ ආදර බර පියා නිල නිල නාකිත් න්‍යායවී කුසේගින්දර නිව්පියා මිල කරනු බැරිසෙනෙහි පුදමින් සදා සැනසුම සැදුපියා ජීවිතය නම් වියලි කතරට වහින වැස්සක්මය පියා ලොවේ සෙනෙහස් ගඟුලි උල්පත මගේ ආදර බර පියා ලොවේ සෙනෙහස් ගඟුලි උල්පත මගේ ආදර බර පියා මතු දිනක බුදු බව ලබන්නට දස පිරුම් සපුරන පියා සන්තානගත වේදනාවන් දැරුදුංග ඉහිලු පියා තව තවත් දුර සසර නොගොසින් නුදුරුවත් භවයක පියා මෙතේ ලෝතුරු මුනිදු සසුනේ නිවිත්වා නිවනින් පියා මෙතේ ලෝතුරු මුනිදු සසුනෙන් නිවෙත්වා නිවනින් පියා
සෙනෙහසේ නැවතුම් පලත්නාද කඳුළු බිඳු කැට සලනවා අම්මා පත්චිගේ ගුණ කඳ පපුව ගැඹුරට දැනෙනවා අපේ ගරුතර මහිමිහිමි සඳ ඒ උතුම් බණ දේශනවා නැවත අවසන් කවිය කීමට කුසල දම් සඳ දිලෙනවා නැවත අවසන් මව්පියන්ගේ ගුණය කීමට හිමි වඩිනවා පින්වත්නි මෙලෙසින් අම්ම වෙනුවෙන් තාත්ත වෙනුවෙන් ආශිර්වාද ප්‍රාර්ථනා කරමින් පින්කම නිමාවට පත් කරමු. දරුවන් වෙනුවෙන් ජීවිතයේ දුක් වේදනා විඳපු මේ ලෝකේ හැම අම්මා කෙනෙකුටම මේ ලෝකේ හැම තාත්තා කෙනෙකුටම නිදුක් බව නිරෝගී බව චිරජීවනය ලැබේවා. මේ උතුම් ගෞතම ශාසනය තුල නිවන් දකින්ට පින්වන්ත අම්මවරුන්ට පින්වන්ත පියවරුන්ට මේ මහානීය පින්කම හේතු වාසනා වේවා කියන පැතුමින් මෙලෙසින් පින් දෙමින් පින්කම නිමාවට පත් කරමු. නෙළුම් මාලට පෙති සියයක් ලැබුණේ කොහොම අම්මේ මහනෙල් මල් නිලට හැරුණේ මොන පිනටද අම්මේ ඔබේ රාතුලේ කිරට හැරුණේ සෙනෙහසටද අම්මේ මෙතේ බුදුන් පාමුලදී නිවන් දකින් අම්මේ මෙතේ බුදුන් පාමුලදී නිවන් දකින් අම්මේ තරුදහසක් පායන රෑ පුන්සඳ මගේ පියා පනනාල රැක ගන්නට මට හුස්ම පොදයි පියා පියවර පියවර පාසා සෙවනැල්ලයි පියා මේ පින්ගෙන මතු බුදු බව ලබාගන්න පියා මේ පින්ගෙන මතු බුදු බව ලබාගන්න පියා. පින්වතුනි මේ වෙලාවේ බොහෝම ශ්‍රද්ධාවකින් සිද්ධ කරගත් සියලුම පින්කම් මේ මහානීය පින්කම වෙනුවෙන් දායකත්වයේ මූලිකත්වයේ දරන පින්වත් ඔබ අපි හැමෝගෙම නමින් පින් බලාපොරොත්තුවෙන් මියගිය සියලුම සංසාරගත ඥාතීන්ට මේ පින් අනුමෝදන් වේවා. එයත් හැම දෙනාගේම භවගාමී ජීවිතය සුවපත් වෙලා උතුම් නිවනින් සැනසෙන්න මේ මහානීය පින්කම හේතු වාසනා වේවා කියලා මේ විදිහට ප්‍රාර්ථනා කරමු. ඒ වගේම ලෝකයත් ශාසනයත් අපි හැමෝමත් ආරක්ෂා කරන්නා වූ
සියලුම දෙවියෝ මේ පින් අනුමෝදන් වෙලා දෙවියන්ගේ පිහිට ආරක්ෂාව මේ පින්කම වෙනුවෙන් දායකත්වය දරන පින්වතුන්ට සහභාගී වෙච්ච පින්වතුන්ට උදව් කළ හැමෝටමත් ලැබේවා. දෙවියන්ගේ පිහිට ආරක්ෂාව තුලින් පින්වත් ඔබ අපි හැමෝගෙම ජීවිත ආලෝකමත් වේවා. දෙවියෝත් මේ පින් ලබාගෙන පතන බෝධියකින් උතුම් අමා මහ නිවනින් සැනසේවා කියලා සාදුනාද පවත්වමු. මේ වගේම සිද්ධ කරගත්ත සියලුම පින්කම් වල අනුහසින් මේ පින්කම වෙනුවෙන් දායකත්වයේ දරන සෙනෙහසේ නවාතන ඇඩ්මින් මඩුල්ලේ පින්වතුන් හැමෝටමත් ඒ වගේම පින්කමේ ආරමුණ වන අද උපන්දිනය සමරන මල්ෂා සහෝදරියටත් ඒ වගේම මල්ෂා සහෝදරියගේ මෑණියන් වන ඉන්ද්‍රාණී රමලතා මෑණියන් වහන්සේටත් පියාණන් වන පීඩී ගුණවර්ධන පියාණන් වහන්සේ ඇතුළු පවුලේ හැමෝටමත් ඒ වගේම 22 සහ 23 උපන්දිනයේ සමරන්ට යෙදෙන චමෝදි සහ සමනලී යන සහෝදර සහෝදරයන් හැමෝටමත් ඒ වගේම මේ මහානීය පින්කමට මට ගෞරවයෙන් ආරාධනා කරමින් මේ පින්කම සංවිධානය කරපු කොරියාවේ ජීවත් වන අපේ වසන්තයි ඇතුළු පින්වතුන් හැමෝටමත් සහභාගී වෙච්ච පින්වත් ඔබටත් අපි කාටත් ඒ වගේම විරුදුවෙන් මේ මහානීය පින්කම ආලෝකමත් කරන්න සහභාගී වෙච්ච කවිගේ පැල ශබ්දාගාරයේ අධිපති මගේ සහෝදර කල්යාණ මිත්‍ර කාව්‍ය ශාර්ථ ලෙජසන් කම්කානම් කිම්දුන් ඇතුළු පින්වත් ඔබ අපි හැමෝටම මෙපින් ආශිර්වාදයක් වේවා. ජීවිතවලට ලං වී තිබෙන අපල උපද්දරව කරදර බාධක සියල්ලක්ම දුරින් දුර වෙලා නිදුක් බව නිරෝගී බව චිරජීවනයේ උදා කරගෙන සසර මග අවසන උතුම් අමා මහ නිවනින් සැනසෙන්න මේ මහා පින්කම හේතු වාසනා වේවා කියලා සාදු කියලා කවුරුත් වැඳගනිමු. අභිවාදන සීලිස්ස නිච්ඡං වද්දාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti මිනාතේ සමිජ්ජතු.